හෙල්ලෝ ට්‍රැවලර්ස් ඔන්න අදත් අලුත් වීඩියෝ එකකින් ආවා ඔයාලව හම්බෙන්න. අදත් ගුම්ම කෙන්නකම තමයි මම ආවේ ට්‍රැවල් කරන්න. අන්නකවල තියෙන ලස්සන ප්ලේස් එකක් බලන්න. ජපානයේ තියෙන ගඩොල් වලින් හදපු උසම පාලම සහ දිගම පාලම. ඉතින් මේක බලන්න තමයි මම ඇවිල්ලා තින්නේ. මේ ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද ප්ලේස් එක මොන වගේ තැනක්ද. මේකට කියන්නේ මෙගානේ බ්‍රිජ් කියලා තමයි. ඉතින් මෙගානේ බ්‍රිජ් කියන්නේ කන්නාඩි පාලම. පාලමේ ආකෘතිය කන්නාඩියක් විතර හදලා තියෙන නිසා තමයි මේකට මෙගානේ බ්‍රිජ් කියලා සහ කන්නාඩි පාලම කියලා තියෙන්නේ. ඉතින් ලොකු විස්තරයක් තියෙනවා මේ පාලම සම්බන්ධව. දැන් මම යන්න හදන්නේ පාලම ගාවට. ඉතින් පාලම බලන්න. ඉතින් අපි බලමු මේ පාලමට ගිහිල්ලා මොන වගේ ප්ලේස් එකක්ද කියලා. අපි එහෙනම් වැඩි කතා නැතුව මේ පැත්තට යන්. ඔයගොල්ලන් ආවොත් පාලම ළඟම තියෙන ඔයගලන්ට වාහන නවත්තන්න පුළුවන් තැන මෙතන. මෙතන තමයි පාලම ළඟම තියෙන්නේ. නැත්තම් මෙතනින් කොහොම උඩට යන්න ඕනේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් එකකමාරක් විතර උඩට යන්න ඕනේ. එතනක් තියෙනවා පාකින් එකක්. මෙතන පාකින් එකක් නෙමෙයි. ඒ වුණාට මෙතන මේ කට්ටිය වාහන නවත්තලා පාලම බලන්න යනවා. සාමාන්‍යයෙන් මෙතන ඉඳලා බැලුවොත් පාලම පේනවා. අර තියෙන පාලම මෙගානේ බ්‍රිජ් කන්නාඩි පාලම. ඉතින් අද අපි යන්න හදන්නේ කන්නාඩි පාලම බලන්න. අපි ගිහිල්ලා බලමු කන්නාඩි පාලම මොන වගේ ඇතුලේ මොන වගේ දේවල් තියෙන්නේ සහ ඒකේ මොනවාද විශේෂත්වය කියලා ගිහිල්ලා බලමු. දුරට පේන්නේ මේ විදියට ළඟට යන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් ඒකේ ආකෘතිය තියෙන්නේ කන්නාඩියක් විදියට. ඉතින් ඒක තමයි කන්නාඩි පාලම කියලා දාලා තියෙන්නේ. එහෙනම් අපි කන්නාඩි පාලම ඇතුළට යමු. විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩක් ට්‍රැවල් කරන කට්ටිය මෙතනට එනවා. ඔයාලට වාහනයක තමයි එනවා නම් සාමාන්‍යයෙන් එන්න පුළුවන්. ට්‍රේන් එකකින් එන්න නම් අමාරුයි මෙතනට. ට්‍රේන් එකෙන් බැස්සොත් කිලෝමීටර් 4-5ක් විතර පයින් එන්න ඕනේ. මේ මට පිටිපස්සෙන් පේන්න තියෙන මේ අපූර්ව පාලම, ඒ ලස්සන පාලම. මේක සම්පූර්ණයෙන්ම නිම කරලා තියෙන ගඩොල් වලින් මීටර් 91ක් දිගයි. ඒ වගේම මීටර් 31ක් උසකින් යුත් මේ ලස්සන පාලම තමයි මේ ඔයගන්ට මේ පිටිපස්සෙන් පේන්නේ. මේක උඩට යන්න පුළුවන්. අපි උඩට ගිහිල්ලා බලමු මොන වගේ තැනක්ද කියලා. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන මේ පාලමට. මෙතනින් තමයි ඇතුළට එන්න ඕනේ මේ පාලමට. තැන් කිහිපයක්ම තියෙනවා මේ පාලමේ බිංගුවා වලට ඇතුළට එන්න තැන් කිහිපයක්ම තියෙනවා. ඒ තැන් වලිනුත් යන්න පුළුවන්. හැබැයි ඕගන්ට මේ මෙගානේ බ්‍රිජ් එක නොහොත් කන්නාඩි පාලම බලා ගන්න පුළුවන්. මෙන්න මේ කියන මෙන්න මෙතනට ආවොත් විතරයි ඒක බලා ගන්න පුළුවන්. මොකද මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි මේ පාලම තියෙන්නේ. මීටර් 91ක් දිගින් සහ මීටර් 31ක් උසින් යුත් මේ පාලම් බලා ගන්න පුළුවන් මෙතනට આવොත් විතරයි. ඒ වගේම බිංගුවා වලට ඇතුල් වෙන්න පුළුවන් වෙන වෙනම ප්ලේස් තියෙනවා. ඒ තැන් වලින් ඔයගොල්ලන්ට යන්න පුළුවන් මේ පාර දිගේ තියෙනවා යන්න පුළුවන් තැන්. ඒගොල්ලන් වෙනම සදාහන් කරලා තියෙනවා. ඉතින් මේ මෙගානේ බ්‍රිජ් එක නොහොත් කන්නාඩි පාලම් බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට આવොත් විතරයි. පොඩි වපසරිය එක තමයි මේ පාලම මෙතන පිටලා හදලා තියෙන්නේ. අතන ඉඳලා මෙතනටකම් විතරයි මේ පාලම තියෙන්නේ. මෙතනට આવොත් විතරයි බලා ගන්න පුළුවන් මේ මෙගානේ බ්‍රිජ් එක නොහොත් කන්නාඩි පාලම කියන එක. මේක සම්පූර්ණයෙන්ම නිම කරලා තියෙන ගඩොල් වලින්. ඔයාලට පේනවා ඇති. සම්පූර්ණයෙන්ම හදලා තියෙන ගඩොල් වලින්. ගඩොල් වලින් හදපු පාලමක් තමයි මේක. ලොකු ට්‍රැවල් කරන පිරිසක් එනවා. ඉතින් මෙතන බලන්න මේ ඒ නිසා මම අද ආවේ සෙන්සුරාදා වගේ දවසක. සෙන්සුරාදා වගේ දවසක ආවොත් ඉතින් මේ හරිය ගොඩක් ක්ලවුඩ් මේ ගොඩක් සෙනග ඉන්නවා. එතනින් පාලමෙන් ඔහොම මම ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා කෙලින්ම මෙතනින් උඩට යන්න තියෙන්නේ මේ පාලම උඩට.
මේ වගේ මේ ගස්කොළ වලින් පිරුණ ලස්සන පරිසරයක තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ. මෙතන පඩිපෙළෙන් උඩට ආවහම ඔකන්ට පැති දෙකක් තියෙනවා. මේ පැත්තෙත් බිංගුවහක් තියෙනවා. මේ පැත්තෙත් බිංගුවහක් තියෙනවා. මෙතන දාලා තියෙනවා යකෝ කව වලටයි උසී ලේක් එකටයි යන්න පුළුවන්. එම මේ පැත්තටත් යන්න පුළුවන්. මේ පැත්තෙත් මෙතන ඉඳලා කිලෝමීටරයි විතර මීටර් 300ක් විතර ඇතුළට යන්න ඕනේ මේ ගුහාවෙත්. අපි අද බලමු උසී ලේක් එක පැත්තට ගිහිල්ලා මොන වගේ ප්ලේස් එකක්ද කියලාද? ඇත්තටම තව දෙයක් කියන්න ඕනේ. මේ පාලම මේ හදලා තියෙන්නේ 1982 බුම්ම කෙන් එකයි නගනෝ කෙන් එකයි එකට එක් කරලා විදිහට තමයි මේක හදලා තියෙන්නේ මේ පාලම. ඇත්තටම පාලමක් විදිහට නෙමෙයි හදලා තියෙන්නේ. ඇත්තටම දුම්බිය මාර්ගයක් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් කාලයත් එක්ක මේක මේ දුම්බිය මාර්ගය එහෙම නැවතිලා තියෙනවා. ඒක නවත්තන්න හේතුව නම් හරියට මම දන්නේ නැහැ. මේක 1982 මේක හදලා තියෙන්නේ. ඉතින් හදන්න හේතුව තමයි ගුම්ම කෙන් එකත් නගනෝ කෙන් එකත් එකට එක් කරන්න තමයි මේ පාලම හදලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු උසුවි ලේක් එකට ඒ පැත්තේ මොන වගේ ලස්සනද තියෙන්නේ කියලා. මම ගෙලිම පඩිපෙළෙන් නැගලා යන්නේ වම් අත පැත්තට. දකුණු අත පැත්තට ගියත් ඔයාලට බිංගෝ හය ඇතුළට යන්න පුළුවන්. වම් අත පැත්තට ගියත් ඔයාලට බිංගෝ හය ඇතුළට යන්න පුළුවන්. ගොඩක් ලස්සන පරිසරයක් එක්ක තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ. මෙතනින් තමයි මේ බිංගුවවට ඇතුල් වෙන්න ඕනේ. තව දෙයක් කියන්න ඕනේ. මේ බිංගුවවත් හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ගඩොල් වලින්. ගඩොල් වලින් තමයි මේ බිංගුවවත් නිමා වෙලා තියෙන්නේ. ඇත්තටම මාරම ලස්සනයි. සම්පූර්ණයෙන්ම මේ බිංගුවව කිලෝමීටර් 4යි මීටර් 100ක් කිලෝමීටර් 4යි මීටර් 100ක් දුර තියෙනවා. මෙතන ඉඳලා උසුවි ලේක් එකට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර දුර තමයි තියෙන්නේ මෙතන ඉඳලා. අපි ගිහිල්ලා බලමු උසුවි ලේක් එක මොන වගේද කියලා. ඇතුළ මාරම කරුවලයි. ඒ වගේ මාරම සීතලයි, ගොඩාක් සීතලයි. මොකද ගඩොල් වලින් හදලා තියෙන නිසා. දැන් මෙතනින් තමයි එළියට යන්න තියෙන්නේ. දිගටම ගුහාව නෑ. ඒ වගේ මේ වගේ තැන් වලින් ගුහාව මේ වෙන් කරලා තියෙන්නේ. ඇත්තටම මාර ලස්සන ප්ලේස් එක තමයි මේ පාලම පිහිටලා තියෙන්නේ. මේ කන්නඩි පාලම කියන එක පිහිටලා තියෙන්නේ. ඔයගොල්ලන්ට අතන මේ කන්නඩි පාලම මුලදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ උඩට ආවට පස්සේ ගෙලින්ම තියෙන්නේ වාට බිංගෝ හවුස් දිගේ යන්න තමයි ඉස්සරහට.
දැන් මෙතන දාලා තියෙනවා උසුයි ලේක් එකට මීටර් 500ක් කියලා. ඉතින් මම දැන් යන්න බලාපොරොත්තු වෙන උසුයි ලේක් එකට මේ තව මීටර් 500යි තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු උසුයි ලේක් එකට මොන වගේ ලස්සනද ලේක් එකේ තියෙන්නේ කියලා. කාම් පරිසරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. මේ පාලම පිහිටලා තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ඇත්තටම අවුට් මේගොල්ලන් ඒ හැමතැනම ලයිට් දාලා තියෙනවා. මේ පාලමේ ඇතුලේ හැමතැනම ලයිට් දාලා තියෙනවා. ඉතින් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි ලොකු ක්‍රවුඩ් එකක් එනවා මේ පාලම බලන්න. මේකේ තියෙන ලස්සන සුන්දරත්වය විඳලා යන්න. විදේශිකනුත් මේ පාලම බලන්න. මේ ඩිංගුවා බලන්න එනවා. ලොකු අත්දැකීමක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් බලන්න ආවොත් ඉතින් මේ වගේ තැනින් තැන තමයි මේ බිංගුවහව තියෙන්නේ. තව මීටර් 500ක් වගේ තමයි තියෙන්නේ උසුයි ලේක් එකට. ඉතින් යන්න පුළුවන් එකම පරිම දුර මට උසුයි ලේක් එක තමයි. ඉතින් එතනින් එහාට ගොඩක් දුරට යන්න අමාරුයි. ඇත්තටම මාරම ලස්සනයි. ඔළුවට මාර රිලැක්ස් එකක් දැනෙනවා මෙතනට ආවට පස්සේ. ඒ කාර්යබහුල ජීවිතයෙන් මිදලා මෙතනට ආවට පස්සේ මාරම රිලැක්ස් එකක් දැනෙනවා. මේ වටපිටාව තනිකරම තියෙන ගස් කොළන් විතරයි. අර කු සද්ද බද්ද නැහැ. සත්තු කෑ ගහනවා, කුරුල්ලෝ කෑ ගහනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක මේ පරිසරය විඳින්න තියෙනවා කියන්නේ පංචේවා. ඒ දේවල් එක්ක මේ පරිසරය විඳින්න තියෙනවා කියන්නේ ඉතින් මාරම හිතට සහනයක්. මේ බිංගුවහව දිගේම යන පාර අතරතුර මේ පේන්න තියෙන මේ පරිසරය මාර හිතට නිදහස්. මෙතනින් තව ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒත් මම යන්නේ නේ. මෙතනින් ගිහිල්ලා උසුයි ලේක් එකට යන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු උසුයි ලේක් එකට. පාර හදලා තියෙනවා මේ මෙතනින් කෙලින්ම පල්ලෙහාට උසුයි ලේක් එකට යන්න. අපි ගිහිල්ලා බලමු උසුයි ලේක් එකට. අර තියෙන්නේ ලේක් එක පල්ලෙහාම පේන්නේ ලේක් එක. ඉතින් උසුයි ලේක් එක එතන පාලෙම ඉඳලා ළඟම බලන්න පුළුවන් පොට් එක තමයි මේ උසුයි ලේක් එක. අපි මෙතනින් ඇතුළට ගිහලා බලමු. යන්න බෑ ලේක් එකට වහලා තියෙන්නේ. මේ දිගටම යන්න පුළුවන්. අර ඈතින් උත් පේනවා ලස්සන පාලමක්. මේ වටේම ලස්සන පාලමක් පේනවා ඈතින් දිගටම. මේ මෙතනින් කෙලින්ම යන්න පුළුවන්. ඉතින් ඒ පාලම ගාවටම යන්න පුළුවන්. ඉතින් මම එතනට යන්නේ නැහැ අද. මම මෙතනින් නවතිනවා. මේ තියෙන්නේ උසුයි ලේක් එක. උසුයි ලේක් එක. ඔයගන්ට අතන පාලෙමින් බිංගුවහවෙන් ආවොත් කෙලින්ම ළඟම බලන්න පුළුවන් එකම තැන තමයි උසුයි ලේක් එක. ඉතින් මෙතනට තමයි එන්න පුළුවන්. තවත් යන්න පුළුවන්. ඉතින් තව කිලෝමීටර් 2ක් විතර යන්න ඕනේ. තව වෙනම ප්ලේස් එකක් තියෙනවා. එතනට යන්න. මම ආවේ උසුයි ලේක් එක බලන්න දැන්. මේ ගනේ බ්‍රිජ් එක බලන්න, කන්නඩි පාලම බලන්න. අපි දැන් ආයි උඩට යමු පාලම ගාවට. එතනට ගිහිල්ලා බලමු. තව පොට් එකකට යන්න පුළුවන් වෙලාව තියෙනවද, ටයිම් එක තියෙනවද කියලා බලමු. මෙතනින් පල්ලෙහාට තමයි එන්න ඕන උසුයි ලේක් එක බලන්න. මේගොල්ලන් මේ බෝඩ් සඳහන් කරලා තියෙනවා. උසුයි ලේක් එකට යන පාර පෙන්නලා තියෙනවා. එහෙනම් අපි ආයෙ ඔහොම යමු කන්නඩි පාලම පැත්තට. මේ එතනට ගිහිල්ලා බලමු තා මොනවද හරි බලන්න තියෙන්නේ කියලා. මේ මෙගනේ බ්‍රිජ් එක කියන්නේ මේ කන්නඩි පාලම කියන්නේ හයික් කරන කෙනෙක්ට ලස්සන අත්දැකීමක්. ගොඩක් හයික් කරන කට්ටිය මෙතනට එනවා. මේ කන්නඩි පාලම බලන්න එනවා. ඉතින් මේ ගොඩක් හයික් කරන කට්ටිය.
පොඩි කන්දක් වගේ තියෙනවා. ඉතින් නගිනක කොන්චිවා. ඇත්තටම මේ විංගුව ඇතුලේ යනකොට මේ මාර සිසිල් බවක් දැනෙනවා. මාර කූල් එකක් දැනෙනවා. මොකද මේ ගඩොල් වලින් සම්පූර්ණම ගඩොල් වලින් හදලා දෙන නිසා. විංගුව හදලා දෙන්නේ කෑල්ලෙන් කෑල්ලට වෙන වෙනම. දැන් මං යන මේ කෑල්ල තමයි දිගම විංගුවාව. අනේ මීටර් 300ක් 400ක් වගේ දිගින් තමයි මේ කෑල්ල හදලා තියෙන්නේ. මම දැන් යන කෑල්ල හදලා තින්නේ. එතකොට ඉතින් එහා අනිත් හැම බිංගුවාවම තියෙන්නේ මීටර් 50 75ක් ඒ වගේ ප්‍රමාණයකට තමයි පොඩි පොඩි කෑලි තමයි හදලා තියෙන්නේ. මෙතනින් තමයි මේ උසුවි ලේක් එකට යන බිංගුව පටන් ගන්නෙ. මෙතන ඉඳලා ඇතුළට ගියොත් තමයි ඔයගොල්ලන්ට උසුවි ලේක් එක පැත්තට යන්න පුළුවන්. අර පැත්තට බිංගුවවක් තියෙනවා. මෙගන බීච් එක උඩට ආවට පස්සේ මේ පාලම උඩට ආවට පස්සේ ළඟම බලන්න පුළුවන් එකම ප්ලේස් එක උසුවි ලේක් එක. ඉතින් උසුවි ලේක් එක ගාවට යන්න පුළුවන් සාමාන්‍ය කිලෝමීටරයි මීටර් 300ක් වගේ දුර තමයි තියෙන්නේ. එතකොට තව ළඟම ප්ලේස් එකක් තමයි උසුවි ලේක් එක පැත්තට නෙමෙයි අනිත් පැත්තට යන්න තියෙන්නේ. එතනත් කිලෝමීටරයි මීටර් 500ක් වගේ දුර තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මෙගන බ්‍රිජ් එකේ ඒ කියන්නේ කන්නාඩි පාලමේ උඩට ආවොත් ඕගන්න බලා ගන්න පුළුවන්. උඩ හදලා තියෙන්නේ මේ විදිහට. සම්පූර්ණයෙන් මේක හදලා තියෙන්නේ ගඩොල් වලින්. ගඩොල් වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ලස්සන ගස් කොළන් වලින් පිරුණු පරිසරයක් එක තමයි මේ පාලමේ උඩ ඕගන්න බලා ගන්න පුළුවන්. ගුම්මක් එන්නේගේම තියෙන ලස්සන ප්ලේස් එකක් තමයි මේ මෙගන බ්‍රිජ් එක කියන්නේ කන්නාඩි පාලම කියන්නේ. ඉතින් ඔයගොල්ලන් අනිවාර්යෙන් මෙන්න මේ ප්ලේස් එක බලන්න. ආවොත් ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. සහ ඔළුවට මාර නිදහසක් දැනේවි, මාර රිලැක්ස් එකක් දැනේවි. කාර්යබහුල ජීවිතෙන් මිදිලා පොඩ්ඩක් මේ වගේ තැනකට ආවොත්, මේ වගේ ප්ලේස් එකකට ආවොත්, මේ වගේ පරිසරයකට ආවොත් ඉතින් ඔයගොල්ලන්ට මාර නිදහසක් සහ ඔළුවට මාර රිලැක්ස් එකක් දැනේවි. ඉතින් ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න මේ වගේ ප්ලේස් එකක්. මේකට කියන්නේ මෙගන බ්‍රිජ් කන්නාඩි පාලම. ඉතින් මේක කන්නාඩි පාලම කියලා සඳහන් කරලා ඇත්තටම මම කලිනුත් කිව්වා මේකට කන්නාඩි පාලම කියලා කියන්නේ. මේකේ ආකෘතිය කන්නාඩියක් විදිහට තමයි නිමා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේකට කන්නාඩි පාලම කියලා නම දාලා තියෙන්නේ. එතන ස්ටාෆ් එකකුත් මේගොල්ලන් තියලා තියෙනවා. ඉතින් ඒ ඉතිහාසය ගැන දැනගන්න පුළුවන්. ඒගොල්ලන් ඉංග්‍රීසි බෑ. ඉතින් ජපනිස් වලින් තමයි ඔයගොල්ලන් දැනගන්න දෙයක් දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මෙතන ඔයගොල්ලන්ට මෙතනින් මැප් එකක් තියෙනවා. මේ පාලම ගැන සඳහන් කරලා තියෙන මැප් එකක් තියෙනවා. ඉතින් මේ මැප් එක අරගෙන ඔයගොල්ලන්ට මේ පාලම දිගේ යන්න පුළුවන් තැන් ටික මේගොල්ලන් සඳහන් කරලා තියෙනවා. මේ නොටිස් එකක් ගත්තොත් ඉතින් ඔයගොල්ලන්ට මේ මැප් එක බලාගෙන උනත් යන්න පුළුවන්. එහෙම තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඉංග්‍රීසි වලින් නොටිස් එකකුත් තියෙනවා මෙතන මේ පාලම සම්බන්ධව. මේ අවට බලන්න පුළුවන් ලස්සන තැන් මේ නෝට් එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ආවිල්ලා මෙතනින් මේ නෝට් එක ගන්න, නෝට් එක අරගෙන ඔය ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ළඟ තැන් ගිහිල්ලා බලලා එන්න. ඉතින් මේ පැත්තෙන් ඇතුළට ගියොත් ඉතින් ඔයගොල්ලන්ට මේ පැත්තේ දේවලුත් බලා ගන්න පුළුවන්. දෙපැත්තෙම ලස්සන ප්ලේස් තියෙනවා. ඉතින් ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්ම. මම අද මේ පැත්තට යන්නේ නැහැ. මේ පැත්තට යන්න විදිහක් නැහැ මට. මේ මොකද ටයිම් ගන්න නැති නිසා. මම හිතන්නේ මේ පැත්තේ ලස්සන ප්ලේස් එකක් වෙන්න පුළුවන් තියෙන්නේ. සමහර විට ඉතින් මේ පැත්තට ගිහිල්ලා ඔයගොල්ලන් බලන්න අනිවාර්යෙන් ආයි දවසක ඉන්න බලාපොරොත්තු වෙනවා මෙතනට. මේ මොකද ටයිම් එකත් එක්ක තමයි හැමදේම කරගන්න වෙන්නේ. අපි ඔහොම මෙතනින් පල්ලෙහාට යන් අපි යනවා නම් අපි පාරෙම තමයි යන්න තියෙන්නේ. මම මෙතනින් පඩිපෙලෙන් උඩට ආවා. ඉතින් මේ පඩිපෙලෙන් පල්ලෙහාට බහලා තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන පරිසරයකින් වටවෙච්ච තැනක තමයි මේක තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට ඉතින් ආවොත් මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න පුළුවන් අනිවාර්යයෙන්ම.
පොඩි ලස්සන දියැලකුත් පල්ලෙන් ගලාගෙන යනවා. ඉතින් මේ වගේ ලස්සන සුන්දර පරිසරයක් එක තමයි මේ මෙගන බ්‍රිජ් එක. ඒ කියන්නේ කන්නාඩි පාලම අන්නක ප්‍රාන්තයේ පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක තමයි පාලමේ ආකෘතිය. මේ විදිහට තමයි පාලම නිමා කර හදලා තියෙන්නේ. නිර්මාණය කරලා තියෙන්නේ මේ විදිහට තමයි. ඉතින් මීටර් 91ක් දිගයි. ඒ වගේම මීටර් 31ක් මේ පාලම දිගින් යුක්ත වෙනවා. ඉතින් මේ මෙගනේ බ්‍රිජ් නොහොත් කන්නාඩි පාලම පහලින් දිස්වන විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේක පහලින් ඉඳලා බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න තියෙන්නේ. අපි යනකොටත් යන්න තියෙන්නේ ආප්පාරෙන්ම තමයි. වාහන එනවා. ඉතින් බලලා මෙතනින් පාර මාරු වෙන්න ඕනේ. ඉතින් පාර මාරු වුණාට පස්සේ පාලම පේන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලන් වාහනයකින් එනවා නම්, ඒ කියන්නේ වෑන් එකකින් වගේ බස් එකකින් වගේ එනවා නම් නවත්තන්න තියෙන එකම ප්ලේස් එක තියෙන්නේ උඩ තමයි පාක් කරන්න තියෙන්නේ. මේ හරිය පාකින් සාමාන්‍යයෙන් අඩුයි තියෙනවා. පාකින් තියෙනවා. ඒ වුණාට ගොඩක් කට්ටිය එන නිසා වාහන මෙතන නවත්තලා තියෙන්නේ. ඉඩකඩ තිබ්බොත් නවත්ත ගන්න පුළුවන්. නැත්නම් කාහේක වගේ එනවනම් මේ හරිය නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඉඩකඩ තිබ්බොත් නැත්නම් ඔයගොල්ලන් උඩට යන්න ඕන. උඩ ඉඳලා මීටර් 250 විතර පයින් පල්ලෙහාට එන්න ඕනේ මේ පාලම ගාවට. අද මම බලන්න ආවේ මෙගන බ්‍රිජ් එක නොහොත් කන්නාඩි පාලම. ඉතින් ඒක බැලුවා. ලස්සන අත්දැකීමක් ලබා ගත්තා. අදට ඉතින් වීඩියෝ එකට සමු දෙන්න තමයි මම හදන්නේ. ලස්සන ප්ලේස් එකක් බලන්න ආවා. ඇත්තටම මාර අත්දැකීමක් ලබා ගත්තා. මේක තියෙන්නේ ගුම්ම කෙන්ඩිගෙම තමයි. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එන්න. ඇවිල්ලා මේ අත්දැකීම් ගන්න. මේ ලස්සන ප්ලේස් බලන්න. ඉතින් අදට මම සමු ගන්නවා. මේ වගේ තවත් ලස්සන ප්ලේස් එකකින් හම්බ වෙනකම් අදට සමු ගන්නවා. You may travel with Dushan Pranamukarachchi.